ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ටෙලි සම්මාන උළෙල එසේ අවසන් වුණේ සුදුසාට සුදුසු තැන හිමි කර දෙමින්. ඒ අනුව 21 වන රයිගම් ටෙලිස් විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය ලෙස තරින්ද ප්‍රනාන්දු සම්මානයෙන් පිදුම් ලැබුවා. 21 වන රයිගම් ටෙලි සම්මාන උළෙලයේදී 2024 වසරේ හොඳම නිළිය සම්මානය තරින්ද ප්‍රනාන්දු දිනාගත්තා. ඒ ජාතික රූපවාහිනියේ විකාශය වූ වීර ටෙලි නාට්‍යයේ මාලා යන චරිතය වෙනුවෙන් තරින්ද ජයග්‍රහණය කළ පළමු රයිගම් සම්මානය මෙයයි. ස්වර්ණවාහිනියේ විකාශය වූ සුසුම් රස්තියාදුවේ ගිම්හානි ලෙස චරිත නිරූපණය කළ දිනිති වල්ගමත්, සීයුහි ස්නේහා නෙතුමලි ලෙස චරිත නිරූපණය කළ ශලනි තාරකාත් තරින්දි සමග මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබුණා. මේ විශිෂ්ට ජයග්‍රහණයෙන් පසු තරින්දි සිය රසිකයන්ට ස්තුති කරන්නත් අමතක කරේ නැහැ. වෘත්තියට ආදරය කරන්න වෘත්තිය වට පෙරලා ආදරය කරනවාමයි. විශිෂ්ටම රංගන ශිල්පිනිය ලෙසින් සම්මානයට පාත්‍ර වුණ ප්‍රථම අවස්ථාව. රයිගම් ටෙලිස් මේ අගය කිරීම මාගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක්, ලොකු මොටිවේෂන් එකක් වෙයි. වියලි මාලාට ආදරය කරන ඔයාලගේ ජයග්‍රහණයක් මේ. මේ සම්මානය පිටිපස්සේ ඔයාලගේ ප්‍රාර්ථනා ගැබ් වෙලා තියෙනවා. ඉතින් මගේ හදවතේ ලොකු ඉඩක් ඔයාලට තියෙනවා. ආදරෙයි. වියලි අධ්‍යක්ෂක චන්ද නේරුකල් බණ්ඩාර මහත්මයා ඇතුළු වියලි ටීම් එකටම ස්තුතියි මාලා චරිතය ජීවමාන කරන්න මට දුන්න සහයෝගයට. ශේෂ්ත්‍රයේ මාත් සමග නිර්මාණවලට සම්බන්ධ වුණ සියලුම රංගන ශිල්පීන් ශිල්පිනියන්ටත් අනෙකුත් සියලුම කලාකරුවන්ටත් ස්තුතියි. ඔබ සමගින් ඉගෙන ගත්තා බොහොමයි. දෙවියන් වහන්සේගේ අසීමිත ආදරය ආශිර්වාදය, අම්මාගේ අසීමිත ආදරය ආශිර්වාදය, අක්කාගෙන් තාත්තාගෙන් චතු ඔයාගෙන් ලැබෙන අසීමිත ආදරය ආශිර්වාදය, මගේ සමීපතයන්ගෙන් ලැබෙන ආශිර්වාදය, ප්‍රේක්ෂකයන්ගෙන් හිතමිතුරන්ගේ මුළු මහත් විශ්වයෙන්ම මම ආශිර්වාදිතයි. මේ සතුට වචන වලින් කියලා නිම කරන්න බෑ. ඉතින් මම ඔයාලට පණිවිඩයක් දෙන්නම්. ජීවිතේ කිසිම අවස්ථාවක ඍණාත්මක හැඟීම් වලට ඔයාව හසුරවන්න දෙන්න එපා. ඒ හැම දෙයක්ම ඔයාට ජයග්‍රහණය පහසු කරන ආවියක් වෙන විදිහට හසුරව ගන්න. මේක උත්සාහ කරන්න. ඉතින් ඉදිරියේදී ඔයාලට තව තවත් විවිධ වූ චරිත තුලින් වින්දනයක් රසාස්වාදයක් ලබා දෙන්න මගේ උපරිමයෙන් උත්සාහ කරනවා. ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා, ප්‍රාර්ථනා මට ලොකු හයියක්. ඊයේ ඉඳලා මට කෝල් වලින්, මැසේජස් වලින්, Facebook IG වලින් සුබ පැතුම් එක්කල නොකල සියලු දෙනාටම ස්තුතියි, ආදරෙයි යනුවෙන් තරින්ද ප්‍රනාන්දු සිය රසිකයන් වෙනුවෙන් ස්තුති කර තිබුණා. ඉතින් මේ ගැන ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඔබට සුබ දවසක්.